කාලය වෙනස් වුණා, මිනිසුන්ටත් වෙනස් වෙන්න කාලය ඇවිල්ලා. අපේ ප්‍රධාන ලේකම්තුමා අපිට වඩා පියවර කීපයක් ඉදිරියට ගිහිල්ලා කියනවා කාලය වෙනස් වුණා, වැඩ කරන්න ලෑස්ති වෙන්නේ කියලා. ඒකට මම ඔහුට ස්තුතිවන්ත වෙනවා. මක්නිසාද දැන් ඉවරයි. මේ කලින් කතා කරා මම හිතන්නේ කතික මහත්තයෙක් മന്ത്രിවරයෙක් කිව්වා 2006 ඉඳලා 2020 වෙනකල් මොරටුව සංවර්ධනය කරපු කතාවක්. මොරටුව කෙසේ වෙතත් හිටපු නගරාධිපතිගේ බැංකු account සංවර්ධනය වුණා. හිටපු නාගරික මන්ත්‍රීලා තමන්ගේ account සංවර්ධනය කළා. මිනිස්සු හොරා කෑව, විනාශ කරා, මොරටුව රීරිමාස්තික හොරා කෑව. තාමත් ලැජ්ජිතව බයික් එක ඉස්සරහට ඇවිල්ලා කියනවා අපි කරා. පිස්සු නැත්තම් ෂෝක්. සහෝදර සහෝදරිය විහිළු කරන්න ලැහැත්ති වෙන්න එපා. ඕගොල්ලෝ ඔච්චර හොඳට කරා නම් මොරටුවේ මිනිස්සු ඕගොල්ලෝ ගෙදර ඇවිල්ලා අපි වගේ ඉන්නේ නැහැ. මේ රට අයිති, මේ ගම අයිති මොරටුවේ ජනතාවට, මොරටුවේ සහෝදර සහෝදරයන්ට, දුර පුතාලට, මාමලට, දැන්දලට මිසක් කාලකන්ණි හොරා කරන දේශපාලනයක් ගැන නොවේ කියන එක තරයි කියා හිටනවා අපි. ඒ වගේම තව ඉදිරියට කවුරු හරි හිතනවා නම් මහජන මුදල් වංචා කරන්න, මහජන මුදල් හොරා ගන්න අපේ නිශාන්ත සහෝදරයාගේ නායකත්වය යටතේ ඒකට ඉඩ වෙන්නේ නැහැ. ඔහුගේ වැඩට බාධා කරනවා නම් ලේකම්තුමනි ඕනලාවක කියන්න, මේ රටේ හොඳක් කරන්න බාධා කරනවා නම් පොලිසියත් අල්ලස් එකත් පැය 24 හරි මෙතන තියලා මේ හොරු ටික මෙතනින් පන්නනවා කියන කාරණාව ඉස්සෙල්ලා කියන්නට ඕන. තව දුරට මිනිස්සුන්ට මේක ඉඩ ගන්න බෑ. අන්න ඒ දෙයට ජනතාවනි, අන්න ඒ දෙයට අපිට සහාය දෙන්න. අන්න ඒ දෙයට අපිට සහාය දෙන්න. ඒ දෙයට සහාය දෙන්න. මාව සංගමයෙන් මෙහෙම කියන්න. වැඩක් කරද්දී අවශ්‍ය කරන කරුණු දෙකක්. විශ්වාසය සහ ඉවසීම. විශ්වාසය කියන්නේ මොකද්ද? තමන්ගේ මේ පණිවිඩය ඇත්තටම මගේ മന്ത്രി සහෝදර සහෝදරියන්ට. විශ්වාස කරන්න තමන්ගේ කණ්ඩායම. විශ්වාස කරන්න තමන්ගේ අරමුණ. විශ්වාස කරන්න ජාතික ජන බලවේගය. අපේ පොදුකම එකට යන අරමුණ. ඒ විශ්වාසය මොහොතකටවත් කැඩෙන්න දෙන්න එපා. දෙක, ඉවසීම. ඉවසන්න. මඩ එයි, නින්දා එයි, හොරකම් කරන්න බැරි වෙන ප්‍රතිවාදී අපිව කලබල කරයි, ඉක්මනට කරන්න කියයි. ඉවසන්න. ඉවසීම කොහොම හරි තියාගන්න. ඕනම ප්‍රශ්නයක් සාකච්ඡාවෙන් සහෝදරත්වයෙන් විසඳ ගන්න බැරි දෙයක් නැහැ. මිනිසුන්ට කන් දෙන්න මං කියන්න ඕනේ නැහැ. ඔබලා ඒ දේ කොහොමද කරනෝ. ඒක නිසා මගේ අවසාන ඉල්ලීම තමයි මේ මොරටුව මේ අවුරුදු 4 අපි ගොඩ දාන්න ඕන. මොරටුවේ මිනිසුන්ගේ මූණට හිනාවක් ගේන්න ඕන. මොරටුවේ මිනිසුන් සන්තෝෂයක් ගේන්නට ඕන. වෙන අරමුණක් අපට තියෙන්න විදියක් නැහැ.